ගෙවුණු බ්‍රහස්පතින්දාව පෙර සූදානමක් ඇතුව උයන්න පටන් ගත්ත දවසක්. බදාදා රෑ අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරගෙනයි බ්‍රහස්පතින්ද පාන්දර 4ට නැගිටලා උයන්න පටන් ගත්තේ. පුංචි සද්ද බද්දයක්වත් නැතුව මුළුතැන්ගේ වැඩ කටයුතු කරන්න ඕන හින්දයි මං බදාදා රෑ ඒ විදියට ලෑස්ති වුණේ. බත ඉදෙන්න රයිස් කුකර් එකෙන් තියලා මුලින්ම ලෑස්ති වුණේ මාළු ටික උයාගන්න. භාජනේට මිරිස් කුඩු වලින් තේ හැඳි 3ක් දාලා, බැදපු 3-5 කුඩු වලින් තේ හැඳි 2ක් දාලා, ගම්බිරිස් කුඩු වලිනුත් තේ හැඳි 2ක් දාලා, කහ කුඩු වලින් තේ හැඳි කාලක් එකතු කරලා, ලුණු කුඩු වලිනුත් තේ හැඳි 1ක් දාලා, කුරුඳු පොතු කෑල්ලක් දාලා, සුදු ලුණු ඉඟුරු වලින් තේ හැඳි භාගෙ වෙන්න ඒකටම එකතු කරා. ඊට පස්සේ ලිපාවට වැටුණ බැදපු 3-5 කුඩු වලින් පොඩ්ඩ ඉක්මනට පිහලා අයින් කරා. නැත්තම් මට උයන්න හරිම අපහසුයි. ඊගාවට ගොරක පේස්ට් එකෙනුත් තේ හැඳි 1ක් එකතු කරලා වතුර කෝප භාගයක් දාලා හොඳට ඔක්කොම ටික අතින් කලවම් කරා. කලින් දවසේ සෝදලා කපාගත්තු මාළු ටික මේ මිරිස් හොද්දට තියලා ලෑස්ති කරා. මේ මාළු වර්ගෙට මෙහි කියන්නේ කත්සුවෝ මාළු. මෙතන මාළු ග්‍රෑම් 350ක් විතර තිබුණා. තව වතුර පොඩ්ඩකුත් මාළු වැහෙන මට්ටමට දාලා පොඩ්ඩක් ඇතිලිය කරකවලා ලිපෙන් තියලා ඒකට කරපිංචා රම්පේ චූටියට කපපු ලුණු ටිකක් එකතු කරා. පියනෙන් වහලා සාමාන්‍ය ගින්දරේ මාළු ටික තැම්බෙන්න තිබ්බා. ඊගාවට ලෑස්ති වුණේ වට්ටක්ක නියඹලාව හදන්න. කපපු වට්ටක්ක කෑලි ටික භාජනයට දාලා ඒකට කරපිංචා, ලුණු, චූටියට කපාගත්තු සුදු ලුණු, රම්පෙ එහෙම එකතු කළා. අවු මිරිස් තිබ්බේ නැති නිසා මං අවු මිරිස් දැම්මේ නෑ. මිරිස් කුඩු වලින් තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලයි, අමු 3-5 කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි 1යි, වතුර කෝප්ප භාගයක් වෙන්න දාලා ඔක්කොම ටික හොඳට පොඩ්ඩක් එහෙට මෙහෙට කර අතින් කලවම් කරා. මේ වෙද්දි මං තාම ලිප පත්තු කරලා තිබුණේ නෑ. ඊට පස්සේ පියනෙන් වහලයි ලිප පත්තු කරේ. වට්ටක්ක 1යි මාළු 1යි ලිප් දෙකේම තැම්බෙනවා. මාළු එක පොඩ්ඩක් කලවම් කරලා පස්සේ ඒකට තව රස වැඩි වෙන්න තක්කාලි ටිකකුත් දැම්මා. දාලා ඒක හිමීට සාමාන්‍ය ගින්දරේම තැම්බෙන්න තිබ්බා. වට්ටක්ක ටිකක් තැම්බිලා තිබුණ නිසා වට්ටක්ක එක පොඩ්ඩක් කලවම් කරා. මේ තියන්නේ අබ, සූදුරු, ගම්බිරිස්සට, හාල්, පොල් එහෙම කබලේ බැදලා කුඩු කරගත්ත මිශ්‍රණේ. මේකත් මං ඊයේම හදලා ලෑස්ති කරගෙනයි තිබ්බේ. ඒ ටික වට්ටක්ක එකට දාලා ආපහු හොඳට කලවම් කරා. කලවම් කරලා ඉවර වෙලා මේකට පොල් කිරි ටිකක් එකතු කරා. මං ගාව ඉතින් තියන්නේ මේ වගේ පොල් කිරිනේ. ඒකෙන් කෝප්ප කාලක් විතර එකතු කරලා හොඳට කලවම් කරා. කෝප්ප කාලක් එකතු කරේ වට්ටක්ක එකේ බොරේට වගේ වතුර තියෙද්දි. මම මේ ඇත්තමයි කියන්නේ. මං හදන මේ වට්ටක්ක එක ගොඩාක්ම රසයි. ඒක ඉතින් ඔයාලත් හදලා බලන්න. මං කියන්නේ බොරු නෙවෙයි කියලා තේරෙයි. ඔන්න මාළු එකත් තැම්බිලා ඉවරයි. වට්ටක්ක එකත් හදලා ඉවරයි. දෙකේම ලිප් දෙක මම ඊට පස්සේ වහලා දැම්මා. ඊට පස්සේ පොඩි භාජනයකට පොල් ටිකක් දැම්මා. කපපු රතු ලුණු ටිකකුත් එකතු කරා. ලුණු කුඩු පොඩ්ඩකුත් දාලා මුලින් ඔක්කොම ටික අතින් හොඳට අනා ගත්තා. ඊට පස්සේ ඒකට ලෙමන් යුෂ පොඩ්ඩකුත් දාලා අතින් අනලා පැත්තකින් තිබ්බා. ඊගාවට කලින් දවසේ හොඳට හොදලා කිචන් පේපර් වල ඔතලා තිබ්බ නිවිති කොළ ටික අරගත්තා. ඒ ටිකත් පොඩියට කපාගෙන මම ලෑස්ති වෙන්නේ මේ නිවිති සම්බෝලේ හදන්න. නිවිති සම්බෝලේ ඉතින් හදන විදිය ඉහේ කෙස් ගානට මම මේ කෑම පිටුවේ දාලා ඇති. ඒත් ඉතින් ආයෙම අහන නිසා ආයෙම වතාවක් ඔන්න මම නිවිති සම්බෝලේ හදන විදිය පෙන්නනවා. කපාගත්ත නිවිති ටික අර මිශ්‍ර කරගත්ත පොල් එකට දාලා හොඳට ඔක්කොම කලවම් කරනවා. මේකට මම තක්කාලි එහෙම එකතු කරන්නේ නැහැ. එතකොට වතුර ගතිය පොඩ්ඩක් වැඩි වෙන්න බලන නිසා. ඔයාලා කැමති නම් තක්කාලි උඹල කඩ පොඩ්ඩකුත් දාගන්න. රසේ අඩුවක් වෙන්නේ නැහැ. හිතුවටත් වඩා කලින් උයාගෙන ඉවර කරගන්න පුළුවන් වුණ හින්දා මම උයාපු දේවල් පයිරෙක්ස් කන්ටේනර් වලට දාලා ඒ භාජන හොදලා රෝස පාට තුවාය උඩින් වේලෙන්න දැම්මා. එතකොට වැඩ ඉක්මන් වෙනවා, කුස්සියත් ඉක්මනට පිරිසිදු වෙනවා. ඉතින් ඔන්න මේ ಜಾති තුන උයලා පැත්තකින් තියලා උදේට කන්නත් පොඩි කෑමක් හැදුවා.
තෙල් ටිකක් පෑන් එකට දාලා ලුණු කම්බිරිස් දාලා ගෑරප්පුවෙන් බීට් කරපු බිත්තරයක් රත් වුණ පෑන් එකට දාලා පෑන් එකේ උඩ බිත්තර ටික තැම්බෙන්න කලින් පාන් පෙත්තක් දෙකට කපලා ඒ බිත්තරේ උඩින් තිබ්බා. බිත්තරේ හොඳට තැම්බුණාට පස්සේ පාන් පෙත්තත් එක්කම එහා පැත්ත හරවලා වටේ බිත්තර ටික පාන් පෙත්තේ හැඩයට ගානට නවා ගත්තා. ඊට පස්සේ දෙකට කපපු පාන් පෙත්තේ එක කොටසකට චීස් ස්ලයිස් එකෙන් භාගයක් තියලා හැම් රවුමකුත් දෙකට කපලා ඒකත් තියලා පොල් සම්බෝල ටිකක් ඒ උඩින් තිබ්බා. ඊට පස්සේ ඉතුරු චීස් කෑල්ලත් පොල් සම්බෝල උඩින් තියලා පාන් පෙත්ත දෙකට නැමුවා. නමලා පොඩි වෙලාවක් තියලා අනිත් පැත්ත හරවලා තවත් තප්පර කීපයක් විතර තියලා ටෝස් කරපු මේ පාන් එක හදාගත්තා. මේක හරීම රසයි. මේ වගේ තව එකකුත් හදාගත්තා. ඒ වෙද්දී බතත් ඉදිලා ඉවරයි. බත ඉව්වේ කීරි සම්බා වලින්. පුංචිලා මෙහෙ ආපු වෙලාවේ මට කීරි සම්බා කිලෝ 20ක්ම අරන් ඇවිත් තිබ්බා. ඊට පස්සේ මගේ මහත්තයාගේ කෑම පෙට්ටියට පරිස්සමට ආදරෙන් උයාපු මේ කෑම ටික බෙදලා ලෑස්ති කරා. මේ දවස් ටිකේ එයාට කෑම ගෙනියන්න ඕනේ කිව්ව හින්දායි කලින් දවසේ පෙර සූදානමක් ඇතුවම ලෑස්ති වෙලා උදෙන්ම ඇහැරිලා කෑම යුවේ. ඉස්සර වගේ එයා හැමදාම කෑම ගෙනියන්නේ නෑ. ඉතින් කෑම ඉල්ලුවාම මම ඒකට ගොඩාක් ආසාවෙන් ලෑස්ති වෙලා ගොඩාක් සතුටෙන් ඒ කෑම ටික උයලා ආදරෙන් බෙදලා ලෑස්ති කරලා දෙනවා. මේ ජාති තුන හදලා කෑම පෙට්ටියට බෙදලා තව බිත්තරේකුත් තම්බලා ඒකත් කෑම පෙට්ටියෙන් තිබ්බා. ආදරේ විතරක් මදි, පෝෂණෙත් වැඩි වෙන්න එපැයි. ඒ හින්දායි තම්බපු බිත්තරයක් කෑම එකට එකතු කරේ. දවල් කෑම එක මේ විදියට ලෑස්ති කරලා ඊට පස්සේ උදේ කෑම එකටත් හැදුව ටෝස් සැන්ඩ්විච් දෙක ෆොයිල් කොලයක තියලා ගානට ඔතලා ඒකත් ලෑස්ති කරා. මේ වගේ සැන්ඩ්විච් කන්න මගේ මහත්තයා ගොඩාක් ආසයි. ඒකමයි මං ඒ විදියටම උදේ හදලා ලෑස්ති කරේ. පෙර සූදානමක් ඇතුව මම ඉව්වේ උදේට මුළුතැන් ගෙයින් එන සද්ද බද්ද අඩු කරගන්න ඕන හින්දා. උයනකොට ඉතින් පොඩ්ඩක් සද්ද බද්ද එනවනේ. ඒ හින්දාමයි හැමදේම කපලා කරලා ලෑස්ති කරගත්තේ. නිවිති කොළ ටික විතරක් කැපුවේ නැත්තේ ඒව හොදලා වේලෙන්න මං කිචන් පේපර් ඔතලා තිබ්බ හින්දා. ඔයාලත් උදෙන්ම උයන අය නම් ලෑස්ති වෙන ටිප්ස් ටිකක් කියන්න අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන්න. විශේෂයෙන්ම මටත් ප්‍රයෝජනවත් වෙන්න. මේ වගේ උයපු තව කෑම වේලක් අරගෙන එන්නද? ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.